ඒක තමයි ආන්ට කියන්නේ. ගෙදර ගෙනියන්න බැරි. අත හරි දුක හිතෙන විදියට තමයි දවස පටන් ගන්න ඕනේ. කවුදෝ මන්දා උදේ පාන්දර චූටි ලුණු ලාගෙක් වගේ චූටි පූස් පැටියෙක්ව පාරට ගෙනත් දාලා මම ඉන්න ගෙදර ලෑන්ඩ්ලෝඩ් ආන්ටි ගොඩක් වෙලාවට මේ පාරට ගෙනත් දාන චූටි සත්තු එකතු කරලා එක පාට හරි දෙනවා නැත්තම් එයා හදනවා. ඕකේ. පටන් ගමු අද දවස. ඉතින් මට අද කරන්න තිබ්බ වැඩවලින් එකක් තමයි අපේ අම්මා ගෙදර හදපු කොච්චි වගේක් මට ඒවල තිබ්බා. මම ඒක මේ විදිහට වතුර මිලිලීටර් 200කට කොච්චි කිලෝවක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඒ විදිහට බ්ලෙන්ඩ් කරලා ජාර්ස් වල දාලා ෆ්‍රිජ් එකේ තියාගෙන මාසයක් විතර යූස් කරනවා. Okay, let's plate my lunch/dinner. අද chicken salad එකක් හදන්න තමයි යන්නේ. මං අනිවාර්යෙන් chicken salad එකට දාන්න දෙයක් තමයි salt, pepper, onion වෙනසකටත් එක්ක අද carrot දානවා කියලා තීරණය කරා. ඔයාලා ගොඩක් අය කියලා තිබ්බා මම කන ප්‍රමාණය වැඩි ඔය විදිහට නම් කාලා කොහොමවත් අඟඩු කරගන්න වෙන්නේ නැහැ කියලා. ඇත්තම කිව්වොත් මගේ portion size එක ඔයාලා හරියටම දැකලා දැන් මට ලොකු ප්‍රමාණයක් එක සැරයකට කන්න පුළුවන්. මොකද මම ඇවිල්ලා සිංහල ෆැමිලි එකක්. එතකොට අපේ ගෙවල් වල තුන් වේලම හොඳ තඩි පත බත් මුට්ටියක් ඉදෙනවා. ඒ කාලා පුරුද්දට අනිවාර්යෙන්ම මට ගොල්ලොකු පෝෂන් එක සැරේට ගන්න ඕනි. මේ තියෙන්නේ මගේ කම්මැලිකම නිසා මගේ අන්නාස ගෙඩි නරක් වෙලා. හරිම සුවඳයි මේක. මං හිතනවා ගොඩක් රස වෙන්න ඇති කියලා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ දවස් දෙකකට විතර කලින් අද ෆෘට්ස් නෑ. කරන්න දෙයක් නෑ. මට දුකයි වැඩේට. අද කමු ඉතින් මගේ බෝරිං මීල් එක. මං ගොඩක් වෙලාවට චිකන් තම්බත්ලි ඒකට කැරට්, බියනියන්, ගාලික්, ජින්ජර්, සෝල්ට්, පෙපර්, සොය සෝස් වගේ දානවා. එතකොට ඒ බ්‍රොත් එක මම තව සිනමන්, කරාබු නැටි මොනාද ස්ටා මොනාද අන්නාසි මල් කියලා කියන්නේ ඒවත් දානවා. ඔක්කොම දාලා තමයි බ්‍රොත් එක හදන්නේ. මේ තියෙන අද මගේ කෑම එක. ඉතින් ආයේ දවසක හම්බෙමු. බයි බයි.